ආරක්ෂා කරගෙන මේ ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන ශ්‍රී ලංකාවේ මීළඟ 10 වන අභිමානවත් විධායක ජනාධිපති ගරු දිලිත් ජයවීර මැතිතුමනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ 2026 ඓතිහාසික විජයග්‍රාහයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා තව අවුරුද්දයි සති 3යි මේ ආණ්ඩුවට තියන්නේ මිත්‍රවරුනි අමතක කරන්න එපා. Nice. මොකද ඇවුල? මේ මචං සෑහෙන පිරිසක් ඉදිරියේදී මයික්‍රොෆෝන් එකකින් ස්වයං වින්දනය යෙදෙන ආකාරය පොඩ්ඩක් පෙන්වන්න. ශීලී කඳවුර නියෝජනය කරන ශ්‍රී ලංකාවේ මීළඟ 10 වන අභිමානවත් විධායක ජනාධිපති ගරු දිලිත් ජයවීර මැතිතුමනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ 2026 ඓතිහාසික විජයග්‍රාහයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා 2029 ජනාධිපතිතුමාට හදලා තියෙන සින්දුව බලපංකො ක්‍රිකට් සට කපට. මේ සංවිධානය කරා ගන්න පුළුවන් උනේ මීට කලින් මුලින් ඉඳන්ම මේ රැස්වීම තියන්න මේ ස්ථානයේ ලෑස්ති කරලා තිබුණා නම් මේ වගේ 10 ගුණයක් අපිට මෙතනට සහභාගී කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපේ 2029 අගමැතිතුමා ජනාධිපතිතුමයි ගැම්මනේ. දවසෙන් දවස ඔප්පු වෙමින් තියෙනවා මේ ආණ්ඩුව ජනතාව රවට්ටලා තියෙනවා. බලය ලබා ගැනීම වෙනුවෙන් විශාල බොරු කන්දරාවක් කියලා තියෙනවා. බොරු මදිවට හොරු නිර්මාණය වෙලා තියෙනවා. හොරු කියන්නේ ජාත්‍යන්තර හොරු නිර්මාණය වෙලා තියෙන්නේ. හොරු ආක්‍රමණය කරපු ආණ්ඩුව පළවා හැරීමේ පළවෙනි වෙඩිමුරය අපි මේ උතුම් පොයේ දවසේ ආරම්භ කරන්න තමයි අපේ සූදානම්. තව අවුරුද්දයි සති 3යි මේ ආණ්ඩුවට තියන්නේ මිත්‍රවරුනි අමතක කරන්න එපා. ඊට වැඩිය කල් යන්න බෑ. Seriously, what the fuck are you doing? අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. චාමර සම්පත් ඇමතුමා ඉල්ලුවේ ගෝල් ෆේස් එක. අපිට දුන්නේ කැම්බල් පිටිය. ගෝල් ෆේස් එක දුන්න නම් අපි ඒකත් පුරවනවා. අපි ඒකත් පුරවලා කියනවා හනුරම් ඇතුළු හරණි ආණ්ඩුවට දුන්නු පුරොන්දු ඉටු කරපියව්. නැත්තම් ගෙදර ඵලයව කියලා. මොකද මේ රටේ ජනතාව රවටුනා ඇති. ඒක තමයි පොතියටම 159ක් දුන්නේ. ආණ්ඩුව පෙරලන්න අපිට දැම්ම හදිස්සි නැහැ. මොකද බාල්දි පෙරලගන්නේ ඒගොල්ලෝ. පෙරලගත්ත බාල්දි වලින් නාගන්නේ ඒගොල්ලෝ. ඒ නිසා සබන් විතරයි අපිට දෙන්න තියෙන්නේ. නාගෙන ගෙදර යන දවස ළඟයි. emotional damage. අපිට වැටෙන්නත් දන්නවා. අපි නැගිටින්නත් දන්නවා. අපිට ආණ්ඩු පෙරලන්නත් දන්නවා. ආණ්ඩු හදන්නත් අපි දන්නවා. ඒක තමයි ශ්‍රී ලංකා කාර්යයේ තියෙන සුවිශේෂීකම. Nice.
ආණ්ඩුව ගැන මම පාර්ලිමේන්තුවේ ඇති තරම් කතා කරනවා. මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මිත්‍රවරුනි, ඕගොල්ලොන්ට මම එකක් මතක් කරන්න ඕන. සැප්තැම්බර් 22 ජනාධිපතිවරයා දිනලා ඔතන රාජගිරියේ මැතිවරණ කාර්යාලයේදී මිනිස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා රාජගිරියේ මැතිවරණ කාර්යාලයට. එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා, රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා, නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා. දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි. දෙවෙනි මනාපිනුත් අනුර දිනලා. අනුරගේ මූණේ බඹරු ගැහුවා වගේ කළුම කළු පාටයි. අනුර ඉන්නවා තුස්නින් භූත වෙලා. අපේ ඇමතුමා ජනාධිපති වෙච්ච මිනිහා තුස්නින් භූත වෙලා ඉන්නවා. මම ටීවී එක බලලා අපි එතකොට පෙරදිලා ටීවී බලනවා. මම කිව්වා අපිත් එක්ක හිටපු ක්‍රියාකාරීන්ට එකන මොකද්ද බං අර වෙලා තියෙන්නේ ජනාධිපතිගේ මූණේ හැටි බලපං. නෑ, ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිකම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න. ජනාධිපතිකම ලැබුණේ අර විද්දේ හාවට වැඳුනේ පඳුරට. එයා දැනගෙන හිටියේ නෑ එයා ජනාධිපති වෙයි කියලා. ඒක හින්දා එයාට නිකම්බ ජනාධිපතිකම හම්බුණා. මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටත් දීලා බලමු කියලා. මුන්ටත් දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. බොරුනේ ඈ එයා කොහමද බන් තට්ටු තුනේ වගේ කොළඹ කොහමද තට්ටු තුනේ ගෙවල් හදන්නේ මාතලේ හන්දියේ ඉඩ මිකුල්ලා. ඒයි පුළුවන්ද? නැගිටලා කියපල්ලා බං අනුරාධපුරේ පුළුවන්ද මාතලේ හන්දියේ ඉඩ මිකුල්ලා තට්ටු තුනේ ගෙවල් හදන්න? අපි කැමති උඹලා තට්ටු තුනේව නෙවෙයි 25 වහරේ අදාගනින්න. උඹලට අපි එහෙම අගහරු කරන්නේ නැහැ. අපි ඉරිසියාකාරෝ නෙවෙයි. අර අපේ පැත්තේ එකෙක් ඉන්නවා ගම්මිරිස් රිදිමාලියක්ද ඉන්නවද අපේ බදුල්ල ගාපෝ ගම්මිරිස් කොච්චරද තියෙන්නේ උමාවේ හිලාට ගම්මිරිස් ගස් 50ක්වත් නැහැ. උට ඒ උනට අවුරුද්ද ආදායම ලක්ෂ 21යිලු. අනේ නිමල් දිරිපාල ඇමතුමාට බැරි වුණානේ යකෝ ගම්මිරිස් කොච්චර බදුල්ලේ හිටියා ගම්මිරිස් අක්කර 10ක් දාගන්න. මිත්‍රවරණි, මරණේ කුණු වෙනකොට කොච්චර අපි ආදරය කරත් මැරුණම මිනිහෙක් වලේ දාන්න වෙනවා. කොච්චර ඩීපිෂර් එකේ දාගෙන හිටියත් කොච්චර පෝමලින් ගහලා තියාගත්තත් පුළුවන් ප්‍රමාණය තියාගන්න පුළුවන් ප්‍රමාණය ඉවර වෙනකොට මරණේ කුණු වෙනවා, වලේ දාන්න වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවත් කුණු වෙලා ඉවරයි. දැන් තියෙන්නේ වලේ දාන්න. මේ ආණ්ඩුව කුණු වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මරණේ වලේ දාන්න, ආය ගොඩ දාන්න බෑ. මං කියන්න කැමති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඇත්ත වශයෙන්ම අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමති. පුළුවන් නම් පළාත් සභා ඡන්දෙ තියන්න. කල් අරගෙන නෙවෙයි දැන්මම තියන්න. මේක ප්‍රකාශයක් නෙවෙයි. මේක අභියෝගයක්. පුළුවන් නම් පළාත් සභා මැතිවරණේ තියන්න. මම ඔබට කියන්න කැමතියි මේ අතිසාර්ථක මැයි දින රැළිය ඔබ සියලු දෙනාගේම ශක්තිය තුළ සාර්ථක මැයි රැළියක් බවට පත් වුණා. පළාත් සභා මැතිවරණේ තියන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමෝ ලබන වසරේ මැයි රැළිය තියෙන්නේ අපේ මහා මැතිවරුත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. Wait a minute. Who are you?
යාළුවනේ චාමර සම්පත් සෑහෙන්ඩ වියදම් කරලා මැයිරලියක් කරා නේද? බලන්නකො ඇවිල්ලා ඉන්න කට්ටිය දෙන ආතල්ලේ. කෑවා ගම කෑවන්නේ චාමර සම්පත් බොණ්ඩක් දීලා කණ්ඩක් දීලා සල්ලිත් දීලා ගෙනාපු බුවාල යන ගමන් අනුරට ජයවලු. යාළුවනේ ලෝකෙ කොහෙ හිටියත් ටිකට් එකක් දාන් හරි යන්න හිතන මයි පෙළපාලි මේවා මේ වගේ ආතල් සල්ලි වලට කන්න බෑ පුතේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා. කම්කරු ජනතාවට ජය වේවා. මේ දූෂිත ආණ්ඩුව එලවන්න ඒ මහා ජනබලය හදන්න රටම නැගිටවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමේ නායකත්වය ගන්න කියන ආරාධනාව කරමින් මානියන්වා බොහොම ස්තුතියි. 10-15ක් එනවා පාරකට බහිනවා ආණ්ඩුවට ගෙදර යන්න කියනවා ටික වෙලාවකින් ඒගොල්ලෝ ගෙදර යනවා මේ මොනවද කොහොම පුළුවන්ද අපිට අභියෝග කරන්න මේ ඉන්නේ මහජනයාගේ විශාලතම වරම ලබාගත්තු යෝධ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය තියෙන ආණ්ඩුව 10-15ක් වෙලා ගෙදර යන්නලු පව්